ඔන්න අදත් වෙනම විදිහේ වීඩියෝ එකක් කරන්න බැලුවේ. ඒ සතාට හානියක් නොවෙන්න මේ ජොලියට වගේ වැලි කුකුලෙක් අල්ලන්න බැලුවේ. අපිට ඉතින් වැලි කුකුලෙක් අල්ලන්න නම් පොඩි මලයක් හදන්න වෙනවා. මලේ හදන්න අපිට ඉතින් කෝට්ටක් කරේ මේ අවශ්‍ය කරන උපකරණ ටික අරගෙන බෙඩේට බහින්න ඕනේ ඉතින් වැලි කුකුලෙක් අල්ලන්න නම්. බෙඩේට මොකෝ කරන්න කට්ටිය මේ නම් බහිනොනයි යමු සිංගාල ගිහිල්ලා කැරිය පැත්තට ගිහලා කෝට්ටක් කපාගෙන ලිහිණිය කෝට්ටක් ඕන. හොඳට නැවෙන. හොඳ ලිහිණිය කෝට්ටක් කපා ගන්න ඕන. කෝට්ට කපාගෙන තව තියෙන පොඩි ගැජමටිත් පොඩි වැඩ දෙයක්. ඒ දෙයත් හදාගෙන ලස්සනට ඊට පස්සේ තමයි වැඩේට බහින්න ඕන. වැලි කුකුලෙක් අල්ලන්න නැතුව බෑ. මේ කැලේ ඉන්න වැලි කුකුල්ලොත් හරි කපටි. එහෙම එක සැරේට එන්නේ නැහැ. පොල් මැඩි වලට තමයි එන්නේ වැලි කුකුල්ලෝ වැඩිපුර මේ පොල් මැඩි කන්න. විසික් කරනනේ පොල් මැඩි කැලේ ඉඳලා එනවා සත්තු සෑහෙන්න මේ පොල් මැඩි කන්න. මේ බලමු. එනේ අපි කැලේ පැත්තට ගිහලා කෝට්ටක් කපාගෙන යන් එන. යා. ඔන්නවත් මේ පැත්තට ගිහලා අපි කෝට්ටක් කපාගෙන යන්. කෝට්ටක් හොයාගෙන යන ගමන් අපි ලිහිණිය මණ්ඩියක් බලන්න ඕන තියෙනවා. අර ලිහිණිය කෝට්ටක් තමයි වඩා හොඳ ලස්සනට මේ අර නැවෙන්න පුළුවන් නේ. ලීය නැත්තම් කැඩෙනවා. වෙන ලී හරියන්නේ නැහැ කොහොමද? ලිහිණිය ලීය තරම් හරියන්නේ නැහැ. මෙන්න මේ පැත්තේ මම හිතන්නේ මෙන්න මේ. ඔන්න ඔය පැත්තේ බලන්න කැලේට පොඩ්ඩක් ගිහලා බලමු. ලිහිණිය කෝට්ටක් අන්න අතන තියෙනවා පේන්නේ. අපි එතෙන්ට යන්න. අන්න අතන තියෙන ලිහිණිය කෝට්ටක්. අපි එතෙන්ට ගිහලා කපා ගමු ලිහිණිය කෝට්ට. ඒක නම් හොඳයි වගේ වැඩේට නම්. මේ තියෙන ලිහිණිය කෝටු. මෙන්නවට තමයි ලිහිණිය කෝටු කියන්නේ. අන්න මේකට. මේ තියෙන ලිහිණිය එක. ඔන්න ඔය තමයි ලිහිණිය. අපි එන මේ කපා ගමු. හවුවත් වැඩියද? මේ ගහ හොඳ. ලීය නම් කපා ගත්තා. ඒකේ වෙලේ හරි. ටොපි ලීයතර යා. අපිට තව ඕන ඇමටිල්ල ගහකින් ඇමටිල්ල. ඇමටිල්ල කියන්නේ මෙන්න මේ ගස් වලට. පොඩි හීන් ගස් සීඹල ගස් කෑලි වගේ පොඩි මේ කොළ තියෙන පොඩි ඇමටිල්ල ගස්. මේ තියෙන. මෙන්න ඒකට තමයි ඇමටිල්ල කියන්නේ. මේ ඇමටිලි තමයි මේ තියෙන ඇමටිල්ල. දැන් මේ ලීයක් කපා ගන්න ඕන මේ අපි අර ඉතුරු ගැජමටිත් වැඩේට. කණු පොඩි බල කෑලි දෙයක් වගේ එකක් කපා ගන්න. මෙන්න මෙහෙම තියෙන මෙන්න මේ විදිහට තියෙන එකක් තමයි කපා ගන්න. මේක කෑලි දෙකක් කපා ගන්නවා. එකක් කපලා ඊට පස්සේ මේකේ පොඩි කෑල්ලකුත් කපා ගන්න ඕන. දිග කෑල්ලකුයි මෙන්න මේ වගේ ඌර තියෙන මෙන්න මේ වගේ මේක. මම පෙන්නන්නම් සුද්ධ කරලා මම එනම් වැඩි හරි මම ගත්ත මේ ඔන්න ලිහිණිය කෝට්ට ගත්ත. ලිහිණිය කෝට්ට අරගෙන ඉවරලා මෙන්න එහෙම ගහක් ආවට තියලා මම ලනු කෑල්ලක් ගෙනාවා. මේ ලනු කෑල්ලකින් බඳ ගන්න ඕනේ මෙන්න මේ ගානට තියලා බඳ ගන්න. මේක බඳගෙන අතර බඳින්න ඕනේ මේක. බඳින්නලා
මේක අර නැමෙන විදිහට හදා ගන්නවා නම් මේ නේද? ඕටරේ මෙහෙ යන්න නැති ගානට තියා ගන්නවා. දැන් මෙහෙම බැලුවා නැවෙනවා මේ. මෙන්න මේ ගානට නැවෙනවා. මෙන්න මේ ගානට නැවෙන්න ඕන. ඒක කළා උඩ යන්නත් ඕනේ. නේද බඳගත්ත එක වැඩි හරි ඉතුරු වැඩි කරගමු. මෙන්න මේ කෑලි දෙක මෙන්න මෙතනින් උල් කරගන්න ඕන. අපි මෙන්න මේ විදිහට උලක් හිතව ගන්නවා. උල් කරගත්තා වැඩේ ටිකක් හරි. ඔන්න මේ ගාන දෙකම මේ ගන්න මේ කරගන්නවා. මෙන්න මේ ගාන තමයි උල් කරගන්නවා මේ දෙක. නම් දෙකම උල් කරගෙන ඉවරයි මේ. අපි දැන් ඉතුරු වැඩේට බහිමු. මේ විදියට ගාන්ට කෝට්ට මෙන්න මේ විදියට නවාගෙන ලස්සනට ගහකට තියලා ලස්සන නවාගෙන කැට ගහගෙන ඒක ඊට පස්සේ තමයි මේ නූලක් දාලා මේ හොඳ ඇදෙන නූලක් දාලා මෙන්න මේ විදියට තමයි තියලා තියෙන්නේ අන්නර මේකට. දැන් එලි කුකුලට තව තියෙන වැඩ ටිකක් එකත් කරලා පෙන්නනම් කරලා උනාම පෙන්නනම් වැඩි හරියටම මම කියලා දෙන්නම් කොහොමද අහුවෙන්නේ කියලා. බලමු. මේක පොඩ්ඩක් පැන්න ගමන් ටස් ගාලා උඩ යනවා කෙලිම මලේ. කුකුල ඊට පස්සේ කකුල් දෙකෙන් ගැට ගැහෙන එක වෙන්නේ. ඒක කුකුල එල්ලිලා ඉන්නවා හැම කකුල් දෙකෙන්. බලමු මම කියලා දෙන්න පොඩෙන් තව ටිකක් වැඩ තියෙන කරගමු. ඔන්න මේ මලේ නම් හදලා බාගෙට ඉවර කරලා තියෙන වැඩි මේ නෝමල් එකට සාමාන්‍යයෙන් දැන් මෙන්න මලේ මේකට දාන්න ඕන මේක මැදට පොල් කුඩු වෙරිච්ච පොල් කුඩු ටිකක් දැම්මම එන වැලි කුල කන්න ආපුවාම මේක කකුල පොඩ්ඩක් හරි කොහේ හරි වැදුන ගමන් ටක් ගාලා මේක උඩට යනවා පරස් ගාලා වැදුන ගමන් කුකුල මේකට අහු වෙනවා කකුල් දෙක. ඒක තමයි වෙන්නේ. මෙන්න මෙතනින් මේ හරියෙන් දාන්න ඕන. පොල් ටිකක් දාලා තියන්න. හරි මොනවද දාලා තිබ්බම ඌ ඇවිල්ලා කනවා මෙතන. තමන් ගෙදරින් පොල් කුඩු ටිකක් ගෙනා පොල් කුඩු ටිකක් දාලා බලමු අපි. ඔන්නේ නම් මලේ වැඩේ තියලා තියෙන අස්සනට බලාගෙන ඉමු වෙන වෙලි කුකුලෙක් ඇවිල්ලා මේකට අහු වේද කියලා බලමු අපි එන බලාගෙන ඉමු පැත්තකට එලා වීඩියෝ කොන් කරලා තියෙන්නේ බලමු. ඔන්න ඔයාලට පේනවත් දන්නේ නැහැ මේ වැලි කුකුලා මෙන්න මේ හරියනම් ඉන්නෝ මේ මලේ ගාවට කොහොම හරි ලං කර ගන්න ඕන. බලමු. ඔය ඉන්න සද්ද කරන වැලි කුකුලා තමයි ඔය. මේ මලේ ගාවට කිට්ටු කරගත්තා නම් මේ බඩු අල්ල ගන්න තිබ්බා. ළඟ පාතමයි ඉන්නේ. බලමු වැට ළඟට කිට්ටු කරගත්තොත් අල්ල ගන්න පුළුවන්. ඔය ඉන්නේ සද්ද කර මේක අස්සේ ඉන්නේ. ඔන්න ඔයාලට පේනවත් දන්නේ නැහැ වැලි කුකුලා ඉන්නව අර ගහේ ඔන්න ඉත් එක තමයි වැලි කුකුලා ඉන්නේ. ඔය පේනවත් දන්නේ නැහැ කට්ටියට. මේ බලමු අල්ල ගන්න පුළුවන් වේද කියලා. දැක්කනේ. ඔය ඉන්න ඉත් එක. ඔතන ඉන්නේ. අන්න වැලි කුකුලා යන්න හදන්නේ ආන්න යනවා අන්නන්. වැලි කුකුලා යනවා දැක්කනේ කැලේට යනවා. බලමු අපි මලේට කොටු කරගන්න මේක. බොලි වැලි කුකුල නම් අර පැත්තට ගියා මේ. බලමු ආයේ අපි මලේ තියලා බලන් ඉමු. බලන් හිටියා දැන් නම් සාමාන්‍යයෙන් වෙලාවත් දැන් 12යි ගාණක් විතර වෙලා.
බලන් හිටිය මේ හරියන්නේ නැහැ වැඩි වෙලි කුකුල නම් ගියා යන්න ඌ කැලේ හිටියේ මං හිතුවේ මේ පැත්තට එයි කියලා ආවේ නැහැ මේ මලේ තියලා තියෙන්නේ ආවොත් අහු වේවි මේ දැනට නම් අහුුනේ නැත මම බලන් හිටිය ගොඩක් වෙලා තාම සෙට්ුන්නේ නැහැ ආවකත් මේ වෙලි කුකුල ගියා යන්න කෑ ගහලා ගියා යන්න අර පැත්තට කැලි ආවොත් මේකට ආයි වදීවි මේ දැනට වීඩියෝ එක ඉවර කරන්න කියලා බැලුවේ දැන් මේ එන ඔක්කොටම බුස්සරණයි වීඩියෝ එක බලන් හිටපු එහෙනම් මං ගියා යන්න ඔක්කොටම බුස්සරණයි නම්